හැමෝටම ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ජයග්‍රාහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මුලින්ම මේ තියෙන්නේ වගේන් ගන්න පුළුවන් ටී-ෂර්ට් එක ක්වොලිටි එක. ටී-ෂර්ට් බිස්නස් එකේ මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් මේක දැක ගමන් අඳුර ගන්න පුළුවන් මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් අපි කතා කරමු 190 GSM එකෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි රිබ් මැටීරියල් එකෙන් කර ඇටච් කරලා තියෙන්නේ. ඒ වගේම බෑක් නෙට් ටේප් එක ඇටච් කරලා තියෙන හොඳම ක්වොලිටි ටී-ෂර්ට් තමයි මම විකුණන්නේ. මේ තියෙන අද උදේ මට දාපු දරුවෙක් දාපු මැසේජ් එකක්. ඒ දරුවා මං හිතන්නේ එයා දාපු තුන්වෙනි ඕඩර් එක තමයි අද මට දැම්මේ. ඒතර තුන්වෙනි ඕඩර් එක දාද්දි පළවෙනි දෙවෙනි ඔක්කොම විකුණලා තියෙනවා. එතකොට එයා මට තව එයාගේ යාළුවෝ දෙන්නෙකුත් මට අල්ලලා දුන්නා. ඒ කියන්නේ කඩවල් තියෙන දෙන්නෙක් අල්ලලා දුන්නා ඕඩර්ස් දෙන්න මිස් මේගොල්ලොත් බඩු අරගනි මිස් ගෙන් කියලා. එතකොට රුපියල් 650ක ලාභයක් තියාගෙන රුපියල් 650ටත් වැඩි. මොකද මගේ ටී-ෂර්ට් එකක් වෙන්නේ 930ක් වගේ ගාණක් තමයි වැටෙන්නේ ඩිලිවරි ඔක්කොමත් එක්ක එකතු වුණාට පස්සේ. ඉතින් 1600 ගාණේ විකුණුවා කියන්නේ හොඳ ලාභයක් ඒ දරුවෝ අරගෙන තියෙනවා. මට ගොඩාක් සතුටුයි මේ වගේ දරුවෝ හම්බ වෙන එකට. මොකද පුතේ තමුන්ගේ ජීවිතේ ජය ගන්න එකට තමුන්ටම කියලා බිස්නස් එකක් තියෙනවා නම් ඒක තමයි ලෝකේ තියෙන හොඳම ආදායම් මාර්ගය අපිට කරන්න පුළුවන්. මගෙන් දවස ගානේ ඕඩර්ස් යනකොට ඒවෙන් 90%ක්ම තියෙන්නේ කලින් ඕඩර්ස් දාපු ළමයින්ගේ ඕඩර්ස්. ඉතින් මට ගොඩාක් සතුටුයි ඒගොල්ලෝ මේ දේවල් හොඳට කරගෙන යන එකට. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් පුතේ මේ විදිහ හොඳ බිස්නස් එකක් පටන් ගන්න. මගේ 5600 ඔෆර් එක තියෙනවා. මේ වගේ හොඳ ක්වොලිටි ටී-ෂර්ට් 6ක්ම රුපියල් 5600යි print එක ගහපුවා. print එක ගහපුවා කියන්නේ පුතේ A4 භාගේ size එකෙන් print එක තමයි මේකට වදින්නේ. එතකොට A4 size භාගේ දැන් අර ළමයා විකුණලා තියෙනෙත් ඒ වගේ print එක. ඒ කියන්නේ 5600 ඔෆර් එක තමයි අරගත්තේ. රුපියල් 1600 කියන්නේ ඒ දරුවා 1600ට විකුණනවා කියලා කියන්නේ කඩේ ගානට වඩා ගොඩක් අඩුවට තමයි විකුණලා තියෙන්නේ. මොකද පුතේ කඩේ මේ ටී-ෂර්ට් එකක් 1900 2000 වගේ කිට්ටු වෙනවා. ඒතකොට රෙග්ලර් එකක් ගත්තොත් 2500 වගේ කිට්ටු වෙනවා. 2500 කියලා කියන්නේ ඕගොල්ලෝ රෙග්ලර් එකකින් රුපියල් 1000ක් ලාභය තියාගෙන විකුණුවත් කමක් නැහැ. ඕගොල්ලන්ට කස්ටමර් බේස් එක හදා ගන්න. ඊට පස්සේ බේස් එක හදාගත්තට පස්සේ පුතේ ඕගොල්ලෝ චුට්ටක් ගාණ වැඩි කරලා විකුණන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට මගේ 5600 ටී-ෂර්ට් 6ක් හම්බ වෙන ඔෆර් එක ඩිලිවරි ෆ්‍රී පුතේ. ඔයා ලංකාවේ කොහේ වුණත් ප්‍රවාහන ගාස්තු අය කිරීමක් කරන්න නැහැ. COD පහසුකම ලබා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් අපි බලමු මේ සයිස් මොනවද මංගාව තියෙන්නේ කියලා. small, medium, large, XL, 2XL, 3XL, 4XL, 5XL ඒව ඕන එකක් තියෙනවා. මේ තියෙන්නේ 4XL ටී-ෂර්ට් ඕඩර් එක. මම normally A4 භාගේ print එක ගැහුවට කවදාවත් 4XL වලට ඒ වගේ print එක ගහන්නේ නැහැ. ගාන වෙනස් කරන්න නැතුව අරගත්තට ඒ ගානම අරගත්තට මම ඕගොල්ලන්ට 4XL වලට පොඩ්ඩක් ලොකු print එක තමයි ගහන්නේ. මොකද එතකොට තමයි හොඳ පෙනුමට තියෙන ටී-ෂර්ට් එක. මොකද 4XL කියලා කියන්නේ අඟල් 48 පළල. පපෝ සයිස් එක අඟල් 48 වෙනකම් මේ ටී-ෂර්ට් ඕගොල්ලන්ට අඳින්න පුළුවන් පුතේ. ඉතින් මේ වගේ ටී-ෂර්ට් එකක් කඩෙන්වත් ගන්න නෑ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ දන්නවා. ටිකක් මහත දරුවෝ නම් දන්නවා ඇති කඩෙන් ටී-ෂර්ට් එකක් ගන්න ගියාම මොනතරම් දුකක්ද මොනතරම් ඒ කියන්නේ කොච්චර හොයන්න වෙනවද කියලා. ඉතින් මේ වගේ ලස්සන print කරලා ඕගොල්ලන්ට ටී-ෂර්ට් ගෙදරටම ගෙන ගන්න පුළුවන්. ඕගොල්ලන්ට කඩයක් තියෙනවා නම් ඒ වගේ චුට්ටක් මහත කට්ටිය වැඩිපුර ඉන්නවා නම් ඉතින් මේ වගේ ටී-ෂර්ට් අරගෙන ඕගොල්ලන්ට සෙල් කරන්න පුළුවන්. රෙග්ලර් ටී-ෂර්ට් වල ඔෆර් එක යනවා මගේ ඉස්සරහට පොඩි print එක බැක් එකට ඒකෙම A4 size ලොකු print එක ගහපු ටී-ෂර්ට් පහක් රුපියල් 6100යි ඩිලිවරි ෆ්‍රී. එතකොට රුපියල් 1200ක් වගේ තමයි ඕගොල්ලන්ට වැටෙන්නේ එක ටී-ෂර්ට් එකකට. ඉතින් පුතේ රුපියල් 1000ක් තියාගෙන සෙල් කරත් ඕගොල්ලන්ට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් එකකින්. ඒ වගේම තමයි චූටි දරුවන්ගේ ටී-ෂර්ට් තියෙනවා. චූටි දරුවෝ ආස ලස්සන ඩිසයින් වලින් කාටුන් කැරක්ටර්ස් වලින් ටී-ෂර්ට් කරලා තියෙනවා. ඕගොල්ලන්ට අරගන්න පුළුවන්. අවුරුද්දේ ඉඳලා දරුවන්ට අඳින්න පුළුවන් ටී-ෂර්ට් වර්ග තියෙනවා. ඩිසයින් වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි sizes 9කින් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ලොකු size range එකක් තියෙනවා. ඉතින් ඔයාගේ දරු පැටියට ගැලපෙනම size එකෙන් ටී-ෂර්ට් එක අරගන්න පුළුවන්. ඉතින් පුතේ පොඩි ළමයින්ගේ ටී-ෂර්ට් වලිනුත් හොඳ offers තියෙනවා. ඕගොල්ලන් delivery free ඒව අරගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ ඕගොල්ලන් මගේ WhatsApp number එක දාලා තියෙනවා 074 212 1157. මේ නම්බර් එකට WhatsApp message එකක් දානකොට ටී-ෂර්ට් කියලා අනිවාර්යෙන් දාන්න පුතේ. ඒතකොට ඒ සම්බන්ධයෙන් විස්තර ඔක්කොම ඕගොල්ලන් දැනගන්න පුළුවන්. ඉතින් හැමෝටම බුස්සරණයි සුබ දවසක්.